අද මම යනවා අද කියන්නේ මේ බ්ලොග් එක කරන දවස වොයිස් ඕවර් එක කරන්නේ වෙන දවසක බ්ලොග් එක කරන්නේ 31st of December 2025. ඔව් මම දන්නවා මේ බ්ලොග් එක දාන හොඳටම පරක් වෙයි අත්‍තරම වැඩ ගොඩක් හිර වෙලා හිටියේ ඉතින් ඒක නිසා මං හිතුවා කොහොම හරි මේ බ්ලොග් එක දාන්න ඕනේ කියලා. ඒ මොකද කිව්වොත් මගේ යාළුවා අහනවා කො මේ බ්ලොග් එක ඉතින් මං ඩිසයිඩ් කරා මේ බ්ලොග් එක ඉක්මනටම දාන්න. anyway මේ බ්ලොග් එක පටන් ගත්තේ ඇත්තටම 31st of December උදේම මම නැගිටලා අමිත් එක ගියා වැඩට ඒ ටික ඉවර කරලා මං බලාගෙන හිටපු වෙලාව වෙලා තියෙන්නේ. ඒ තමයි ඔයාලටම තේරෙනවා ඇති වෙනස. මං ගොඩක් දවස් ඉඳන් බලන් හිටියා පොඩි වැඩක් කරන්න. ඒ වැඩත් කරලා ටඩා මගේ යාළුවාව ඊට පස්සේ හම් වෙන්න ආවා. අද ලස්සනයි අද ලස්සනයි. මගේ අයිබ්‍රෝස් කොහමද? මයික්‍රෝ නීඩ්ලින් මගේ ඉතින් තිස් එකක් තම්මුණා එනවා. අන්එක්ස්පෙක්ටඩ්. හරිද? ආසා. එතන කියවිල්ලක් ඉතින්. 31st නම් දෙකම දෙක දවසක් වුණා. උදේම නැගිටලා ඒ වැඩ ටික ඉවර කළා. ගෙදර ගිහලා අනිත් පැත්තට චේන්ජ් එකක් දාගෙන මෙන්න කචේ මගේ යාළුවව හම් වෙන්න තමයි ඊට පස්සේ ආවේ. ගොඩක්ම අපි දෙන්නට ඕනේ ඒ අවුරුද්දේ තිබ්බ ගොඩක් දේවල්, අපේ ප්‍රශ්න, අපිට වෙච්ච දේවල්, ඒ දේවල් කතා කරලා ඉවර වෙලා අපි දෙන්නට දෙන්නා මොටිවේට් කරගන්න එක. මේ බ්ලොග් එක පුරාටම hina වෙන එක තමයි තියෙන්නේ. මේ මැංගෝ එක මේක මැංගෝ දීලා මේක වෙනස් එක පපායර හරි නෑ මට එන්නේ නෑ පපායර නම ටික පොරට පපායර හත්ිනවා නේද ආච්චිය ඉවරස් මේ මැංගෝ මොනේ සපත්තු දෙන් ගන්න බලන්න දාවේ බර්ග කන්න යන්නේ කෙනෙක් බර්ග කන්න යන්නේ මොකද ගන්නේ ඊට පස්සේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ස්ටෝරි දාලා මම කද්ද මට බෑ වරක වගේ මොනවද මම නරදයි මම වරක වගේ ඉදිලනේ බැඳිලා අපි අර කලින් රූට්ස් එකට කියන්නේ ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා රූට්ස් එකේ ඩ්‍රින්ක්ස්. ඒ කියන්නේ දන්න අය දන්නවා ඒකේ ක්වොලිටි එක ඒ වගේ මානම ක්ලීන්, ඒගොල්ලෝ ලස්සනට පිළිසිඳුවට පිළිවෙලට ඒක සර්ව් කරනවා. ඒ වගේම තමයි ඩ්‍රින්ක් එකේ ක්වොලිටි එකත් අඩු වෙලා නැහැ. කලින් අඩු වෙලා තිබෙත් නැහැ. තාමත් එහෙම තමයි. ඉතින් මම highly recommend කරන තැනක් තමයි රූට්ස් එක කියන්නේ. ඕකේ මේ බ්ලොග් එකෙන් ඔයාලට මට කියන්න තියෙන්නේ ඇත්තටම අපේ ලයිෆ් එකේ අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් කතා කරන්න ලයිෆ් එකේ යාළුවෝ කොච්චර හිටියත් එක යාළුවෙක් තියාගන්න ට්‍රස්ට් කරන්න පුළුවන්, ඕනම දෙයක් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් අපි දෙන්නත් මේ කරේ අපි දෙන්නගේ තිබ්බ ප්‍රශ්න ෂෙයා කරගත්තා. මගේ අයිබ්‍රෝස් ගැන මොනවද කියන්නේ?
කරගත්තලත් පාඩුයි ඔප්පෝ. තිබ්බට වැඩිය හොඳයි නේද? ඔව් ඒක නම් හොඳයි. තිබ්බේ. කලින් තිබ්බේ නෑ වගේ මට මේ කොට ෆේඩ් වෙනකොට හරියයි. ඒක පොඩි කාලේ ඉඳන් නේද ඒක? නෑ මගේ හෙයාස් ඇත්තම නෑ ඇත්තට. ඊළඟට ටිෂුව දෙන්න. මීල් එකට टोमॅटो सॉस දෙකයි. ටිෂුව දෙකයි. එක ස්ට්‍රෝ එක දෙකට කඩන්න ඕනේ. වාව්! හොරාව යන්නේ. මුයිම ගැන මොකද ඔයාලට කියන්නේ? අනේ හරි මගේ ඉතින්. ළඟ දෙපාරක් හම්බෙලා අපි රෙකෝඩ් එකක් මමද කන්දාඩි දෙක වෙනතර මේ සන් ප්‍රොටෙක්ෂන් එක අන්තිම හොරාව. ඒක මාරක් කිව්වද අන්තිම හොරාව පටන් ගත්තා. ගත කියන්නේ නැවත හැම ලබන අවුරුද්දේ 2026. ඔව් අලුත් බලාපොරොත්තු දාන්න. ඕනේ අතරට අතරයට නැත්නම් ලබන අවුරුද්දේම දාන්න. නැත්නම් පරණ අවුරුද්ද ආයනවා ලබන අවුරුද්ද යනවා. අපි හන්ද මේ අවුරුද්දේ දාන්න ටොප් එක ගන්න ලබන වුණ අවසර බලුත් කරලා ඒ වේවා. කොහොමද ඉතිරිලා දෙන්නේ පොඩ්ඩක් දැන් ඉතිරිලා ඔයාලට ඔයගේ හැමදේම ඔබලන්ගේ හැමදේම මොනවාද ආයිත් සක්සස් වෙන්න ඕන. මොන දේ වුණත් සමාධියට බම්බුලා කියලා කියනවා. අන්න ඒක නම් වැදගත් කතාවක්. සමාජයට බම්බු ගන්න කියලා ඇත්තටම ලයිෆ් එක එන්ජොයි කරනවා. ඔයා හරි. iPhone anything of the menu. මේ මන් දන්නේ. සුදා. ඔයාට අච්චර අර මහරජුන්ට ගියා. ඒකට ඔය TikTok එකේ මතක් වුණේ. මගේ යාළුවා නම් හරිම ෂෝක්. ඇත්තටම මම එයාට හරිම ආදරෙයි. මේ vlog එකෙත් මම ඒක කියන්න කැමතියි. එයා හිතේ මම TikTok එකක් කරන්න හදන්නේ කියලා. මට මතක් වෙනකොටත් හිනානවා. ඇත්තටම හරිම ලස්සන දවසක් වුණා එදා. කොහොම හරි එයාගෙත් පොඩි වැඩක් තිබ්බා. ඩොකියුමන්ට් එකක් හෑන්ඩ් ඕවර් කරන්න. ඒකත් හෑන්ඩ් ඕවර් කරලා ඊට පස්සේ ඉතින් මම ගෙදර ගියා. ඔයාලට කියන්න තියෙනවා මේ අවුරුද්දේ ඔයාලගේ හිතන පතන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ vlog එක බලපු ඔයාලටත් thank you so much.